මේ 6 වෙනි ගානේ p කොටස දීලා තියෙනවා අවකල x වතාවක් x වර්ග ධන 1 tan inverse x සමානයි 3x වර්ග ධන 1 tan inverse x ධන x භාවිතයෙන් අනුකල බිඳුවේ ඉඳන් 1 දක්වා 3x වර්ග ධන tan 3x වර්ග ධන 1 වතාවක් tan inverse x dx සමානයි භාගයයි 5 ඍණ 1 බව පෙන්වන්න කියලා. ඊට පස්සේ දෙනවා y සමානයි වර්ගමූල දෙවරක් වරහන් ඇතුලේ 3x වර්ග ධන 1 tan inverse x, x සමාන 1 හා y සමානයි 0 වක්‍ර මගින් ආවෘත ප්‍රදේශ x අක්ෂය වටා රේඩියන් 2.5 වලින් භ්‍රමණය කරනු ලැබේ. මෙලෙස ජනනය වන ඝන වස්තුවේ පරිමාව 5 වතාවක් π ඍණ 1 බව පෙන්වන්න කියලා. එතකොට මේ ගානේදී අපිට ප්‍රකාශනයක් දීලා තියෙනවා මුලින්ම අවකලනය කරලා. මෙන්න මෙයාගේ අවකලනය අපිට දීලා තියෙනවා. මෙයාව භාවිතා කරන්න ඕනේ. x වතාවක් x වර්ගය ධන 1 tan inverse x. මෙයාගේ අගය අපිට දෙනවා 3x වර්ගය ධන 1 වතාවක් tan inverse x ධන x කියලා. මෙන්න මෙයාව භාවිතා කරලා තමයි ඔය ඉතිරි කොටස හදන්න කියන්නේ. එහෙනම් මෙයාව භාවිතා කරලා භාවිතයෙන් ඔය අනුකල 3x වර්ග ධන 1 වතාවක් tan inverse x හොයන්න කියන්නේ බිඳුවේ ඉඳන් 1 දක්වා. හරි. එහෙනම් මෙයාව භාවිතා කරොත් මෙයාව භාවිතා කරලා මම දෙපැත්තෙම අනුකලනය ගත්තොත් මේ දීලා තියෙන ප්‍රකාශනයේ අනුකලනය ගත්තොත් මේ දෙපැත්තෙම මම අනුකලනය සලකනවා dx x වර්ගයේ ධන 1 tan inverse x සමානයි අනුකල සීමාවක් දීලා තියෙනවා 0 ඉඳන් 1 දක්වා. දෙපැත්තෙම මම අනුකලනය ගන්නවා. x විශේෂ. මෙයාගේ අපි දන්නවා අනුකලනය ගත්තාම මේ d ඇතුලේ තියෙන ප්‍රකාශනය එන්නේ. ඒ කියන්නේ x වතාවක් x වර්ගය ධන 1 tan inverse x කියලා එනවා. මෙතන අපි සීමාව දාපුවම 1 බිඳුව. දැන් මෙයාගේ අනුකලනය අපි ගන්න ඕනේ. මෙයාගේ අනුකලනය ගද්දී මම මේ පද දෙකට වෙන වෙනම දැම්මොත් බිඳුවේ ඉඳන් 1 දක්වා 3x වර්ග ධන 1 tan inverse x dx ධන අනුකල බිඳුවේ ඉඳන් 1 දක්වා x dx. මෙයාව සුළු වෙද්දි වම් අත පැත්ත සුළු වෙද්දි මට එනවා එක ආදේශ කරපුවම මෙතන 2යි tan inverse 1යි. ඍණ බිඳුව ආදේශ කරපුවම බිඳුවයි. මෙතනින් මේ ප්‍රකාශනය මට ඒ විදිහටම එනවා බිඳුවේ ඉඳන් 1 දක්වා යාගේ තමයි හොයන්න කියන්නේ අනුකලනය. tan inverse x dx අපි දන්නවා x අනුකලනය කරපුවම එන්නේ x වර්ග බෙදීම 2ක් කියලා. 1 බිඳුව. මම මෙයාව උක්ත කරගන්නම්. උක්ත කරන ගමන් අරයට අගයන් ආදේශ කරන්නම්. මෙයාට 3x වර්ග ධන 1 වතාවක් tan inverse x dx සමානයි 2යි tan inverse 1. ඍණ මේ ප්‍රකාශනයේ අනිත් පැත්තට යනවා. එහෙනම් මෙතන අගයන් ආදේශ කරමු. 1 බෙදීම 2 ඍණ බිඳුව. එහෙනම් මට පිළිතුර එනවා බිඳුවේ ඉඳන් 1 දක්වා 3x වර්ග ධන 1 වතාවක් tan inverse x dx කියන කෙනාගේ මෙයාගෙන් මම එළියට ගන්නවා අපිට මෙයාව පෙන්වන්න තියෙන්නේ පිළිතුරේ 5 වතාවක් භාගයයි 5 ඍණ 1 බව. භාගයයි 5 ඍණ 1. ඒ කියන්නේ මෙන්න මේ tan inverse
වෙනුවට අපි කෝණය ආදේශ කරලා. එතකොට අපි දන්නවා tan inverse 1යි කියලා කියන්නේ phi බෙදීම 4යි. එහෙනම් මම මෙයාගෙන් පොදුවේ ගන්නවා භාගයේ එළියට ඒ ගාද්‍ය ඇතුළේ ඉතුරු වෙනවා phi ඍණ 1යි කියලා. මේකත් ලකුණු 25ක් ගෙන් එන ගාණක්. මේකෙදි මෙන්න මෙයාව භාවිතයෙන් මේ දෙපැත්තෙම අනුකලනය ගන්නවට ලකුණු 5යි. ඒ අනුකලනය අරගෙන සුළු කරලා මෙවට ආදේශ කරන්න ඕනේ. ඒ පියවරට එනවට ලකුණු 5යි. ඊට පස්සේ පිළිතුර ගන්නවට ලකුණු 5යි. ඔගේ තව කොටසක් තියෙනවා. ඒකේ කියනවා ඔය මේ y ග්‍යාගයක් දීලා තියෙනවා x ග්‍යාගයක් දීලා තියෙනවා. ඒ වගේම y සමානයි 0 කියලා ග්‍යාගයක් දීලා තියෙනවා. ඔක 2.5 x අක්ෂය වටා 2.5 කෝණයකින් භ්‍රමණය කරලා තියෙද්දි එන ඝන වස්තුවේ පරිමාව හොයන්න කියලා තියෙනවා. එතකොට ওই පරිමාව හොයන්නේ ওই පරිමාව හොයන සූත්‍රය අපි දන්නවා. එක අපි දන්නවා 5y වර්ග dx. මෙන්න මේ සූත්‍රයෙන් තමයි අපි මේක ගන්න. එහෙනම් 5 මෙයාගේ y වල වර්ගය. ඒ කියන්නේ y යගේ අපිට දීලා තියෙනවා වර්ගමූල දෙවත්තාවක්. ඒව වර්ග කරලා මෙතන දාගන්න 3x වර්ග ධන 1 tan inverse x. වර්ග කරපුවම තමයි මෙයාගේ x. දැන් මම මේ 2.5 කියන කෙනාව එළියට ගන්නවා. අපි දැන් මේ අනුකල මෙන්න මේ කොටසේ අනුකරණය දන්නවා. අපි ඔප්පු කරා. මේ වෙනුවට ආදේශ කරන්න පුළුවන් භාගයයි phi ඍණ 1යි කියලා. එහෙනම් මේක සුළු වුණාම එනවා phi වතාවක් phi ඍණ 1යි කියලා. එතකොට මේකේ මේ අවශ්‍ය පරිමාවට අදාළ සූත්‍ර ලියනවට ලකුණු 5යි. ඒකේ අනුකලනය ගද්දි හරියට මෙතන ආදේශ කරනවා ලකුණු 5යි. ඔන්න ඔය විදිහට තමයි මේ ගානට ලකුණු 25 ඇවිල්ලා තියෙන්නේ.